හේන් ගොවිතැන් කළ දින කට්ටිය අත උස්සහලා බලන්න. දෙසැම්බර් වෙනකොට අය ෆුල් අය වතුර පිරීලා ඒ කාලේට කන්දක් දිහා දැක්කත් බඩ පිරෙනවා. දැන් නම් මම දැකලා නැහැ. අට්ටික කාලා තියනවද? අට්ටික කාලා තියනවද? පළු වීර තෝපි මෙලවරහනේ. වස්සානේ තිබ්බා. වස්සානේ අපිට තිබෙන වස්සාන. ඒක තමයි උඹලා කාලා තියෙන්නේ. දැන් නම් පොඩි මේ ඇන්ටාර්ක්ටික් ෆීලින් එකක් එනවලු. ඇයි ඒ ඇන්ටාර්ක්ටික් ෆීලින් එකක් එන්නේ AC එක නිසාද නැත්නම් වටේ පිටේ කාල වෙනත් වෙනස් වෙලානේ තියෙන්නේ? දැන් මේ කාලේ මොන කාලේද ළමයි? මොන කන්නේද මේක? ඈ මොකද්ද? දැන් කුඹුරට ගලා තියෙන කොල්ලත් උස්සහම බලන්න. කුඹුරට බැහැලා තියෙනවා හොඳට. නිකන් ආතලයකට බැහැලා නෙමෙයි ඈ කුඹුරක් කොටලා තියෙනවා. කන්න කීයක් තියෙනවද? ප්‍රධාන කන්න දෙකයි යලයි මහයි. මේ යන්නේ මොකද්ද? ඈ? හත්තික්කේ. සාමාන්‍ය වහින්නේ කොයි කාලෙටද? ඉස්සර කැලෙන්ඩර් තිබ්බද ළමයි? ඉස්සර කැලෙන්ඩර් තිබ්බේ නෑ. ඒ කියන්නේ එතකොට කොහොමද මිනිස්සු සාමාන්‍ය වගාව ටික කරේ? දන්නවා වැහි කාලෙත් දන්නවා වහින කාලෙත් දන්නවා පායන කාලෙත් දන්නවා. මේ මාසේ මොකද්ද කියන්නේ? මේ මාසේ වහිනවද නැද්ද? බොරුවට කියන්න එපා දැන් පොඩ්ඩක් වැස්සක් ගියා කියලා. මේ ඇත්තටම වගා කරන්නේ කොයි පැත්තේද ළමයි? පොළොන්නරුව අනුරාධපුරයේ රජරටනේ. වෙල්ලස්ස පැත්තේ ওই ටිකනේ සාමාන්‍ය වගා වෙන්නේ. කුඹුරු දින ওই පැත්තේ. ඒතර ওই පැත්තට වහින්න පටන් ගන්නේ තව සති දෙකක් විතර මේ ටිකේ හොඳට පායන. මේ පැත්තේ පට්ට දුවිල මේ හරිය. පොසොන් එකට අල්ලපු හුලඟත් එක්ක කර වෙලා ගිහිල්ලා පොළොව ඉරිදල්ලා තියෙන්නේ. හරිද? ජනවාරි වෙලන් පිරිච්ච වැව් ටිකේ වතුර දැන් හිඳිලා හිඳිලා යන ගමන් තියෙන්නේ. එතකොට දැන් මේ අගෝස්තුනේ. අගෝස්තු 15 වගේ වෙනකම් සැපට වහිනවා පස්සේ. වැහි 3ක් විතර යනවා. ඒ වැස්සට කියන නමක් මේ කඳම් පුපුරන වැහි කියලා. ඇයි ඒ? හේන් ගොවිතැන් කළ දින කට්ටිය අත උස්සහලා බලන්න. නෑ ඔයාලගේ යනවා ඈ. ඔයාලගෙන් පස්සේ ජීවිතේට දන්නේවත් නෑනේ. හේනක් කොටන්නේ කොහොමද දන්නවද? සාමාන්‍ය කැලේ මන් දැකලා තියෙනවා නේ. සාමාන්‍ය එලිමහල් නෙමෙයි. මහා පට්ට කැලේ ළමයි. කියන්නේ ගස් කොළන් ඔක්කොම කපලා ඉනි වැටක් කියලා හදනවා. කියන්නේ ගස් වලින්ම තමයි ඉනි වැට හදන්නේ. ඉනි වැටෙන් ඔයාලා විශ්වාස කරන්න හාවෙක්ටවත් ඇතුළට යන්න බෑ. ඒ කියන්නේ ඒ හදන ඉනි වැටේ හාවෙක්ටවත් ඇතුළට යන්න බෑ. ඔක්කොම ගස් ටික කපලා වටේ ඉනි ගහලා ඒ ටික තියෙනවා. හරිද? එතකොට දැන් අගෝස්තු වෙනකොට පට්ට කර වෙලා ඒ කරන්ට් ටයිම් එකට තමයි අල්ලලා ඔය ටික කපලා තියන්නේ. එතකොට පොළවත් ඉරිතල්ලා ගස්වල කර කුට්ටම් වෙලා කොළත් හැල්ලා තියෙන්නේ. හරිද? පොඩි වැහි දෙකක් යනවා. වැහි දෙකක් තුනක් වගේ යනවා. එතකොට අර කඳම් පුපුරනවා. මහ ගස් තියෙනවනේ. මහ ගස් කපනවා හේන් වලට. ඒ ගස් හිතන්නකො කර වෙලා තියෙන දෙයකට වතු චුට්ටක් දාන්න බලන්න. චර බරගල් ඉරිතල්ලනවා. ඒක හිතන්නකො සෙට්ලා තියෙන හැටි. ඒකට තමයි කියන්නේ කඳම් පුපුරන වැහි කියලා. කඳම් පුපුරන්නේ ඇයි? ගිනි තියන ලේසියෙන්. ඒ වැහි දෙක වැටිලා නතර වෙනවා වැස්ස. ඒ නතර වුණාට පස්සේ අර පුපුරපු කඳන් ටික ගිනි තියනවා. එතකොට පොහොර ලැබිලා ඒ ටික ගිනි තියන ලේසිලා අය ඊට පස්සේ ෂේප් එකේ මේ පොහොර සෙට් වෙනවා. ඊට පස්සේ පටන් ගන්න තව මාස දෙකක් තුනක් විතර ගිහිල්ලා දැන් සාමාන්‍යයෙන් සැප්තැම්බර් වල වගේ හොඳට යල පටන් ගන්න මහා මාස් කන්නේ වැස්ස පටන් ගන්න. ඒ පටන් ගන්න වැස්සේ මුළු රටම ස්වයං පෝෂිත වෙනවා. ඒ කියන්නේ ඒ වැස්ස මුළු ලංකාවට වහිනවා දෙසැම්බර් සීතලයිනේ. දෙසැම්බර් වහින්නේ නැහනේ. වැහැලා ඉවරලා හොඳ නත්තල් මාසෙට සීතල පුරවලා හැම ගහක් පොළම් අර මෙරිච්ච ගස් වැටිලා පුපුරලා අර වයසක කට්ටිය අයින් කරලා වගේ රීසයිකල් එකක් වෙන්නේ. ඔව් හයිය නැති ගස් ටික පොසොන් කාලේ අයින් වෙනවා. වැටෙනවා. කොළත් හැලෙනවා. හොඳට වැහැලා ඔක්කොම උල්පත් ටික සක්‍රිය වෙනවා. දෙසැම්බර් වෙනකොට අය ෆුල් අය වතුර පිරීලා ඒ කාලේට කන්දක් දිහා දැක්කත් බඩ පිරෙනවා. ඇයි හැමතැනම වතුර දියැලි පිරීලා. ජනවාරි තමයි සාමාන්‍යයෙන් හොඳම කාලේ රටේම ඇවිදින්න වගේ ඕනනම් කරන්න. හැම කන්දකම මල් පිපිලා ගස් පිපින්නේ නැහනේ. ගස් හොඳට කොළ වර වෙලා මල් පිපිලා දියැලි ළමයි මේ කියන්නේ හැමතැනම දියැලි. ඔය අවාර්ඩ් වලට දියැලි තියෙනවනේ. ඔක්කොම ජනවාරි තමයි. ඒ පුරව ගන්න වැහි ටිකේ වතුර තමයි වැව් පිරෙන්නේ. ජනවාරිවල වැව් ෆුල්. ඒකෙන් වගා කරනවා ජනවාරි පෙබරවාරි මාර්තු වෙනකොට අවුරුද්දට කලින් අස්වැන්න කපනවනේ. අවුරුදු ලැබෙන්නේ මිනිසුන්ට එහෙමනේ. මිනිසුන්ට අවුරුදු ගොයන් ටික කැපුණාට පස්සේ ඉස්සර සාමාන්‍ය. ඒතර ඒ කන්නේ වැඩ කරලා ඔන්න ආයෙත් රීසයිකල් වෙනවා.
අයිත් පොසොන් වලට පායනවා. ඕක තමයි. හරියටම කන්න දෙකයි තියෙන්නේ. ඔය තුන්වෙනි කන්නයක් මැදක් අපි දාගන්නේ ඔය මේ අතරමැදි කන්නයක් නෙදාගන්නේ. ඒකට මේ දාන්නේ පොඩි මේ ඔරිජිනල් වී නෙමෙයි. බාල ටිකක් දාන්නේ. ඇයි ඉක්මනට පළ ගන්නවා. ඒ වැඩේ සාර්ථක නැහැ හේතුව ඒ දන්නවද? පොළොවේ සාරු බව නැති වෙනවා. ඔයාලා හොඳට බලන්න ඉස්සර කාපු අඹ ගෙඩියක දැන් රහ නැහැනේ. ඉස්සර කන අඹ ගෙඩියක දැන් කාලා බලන්න අඹ ගෙඩියක් රහයිද කියලා. නෑ ඇයි? පොළොව සරු නැහැ. දැන් ඔර මොකද ටැන්ජන්ද මොනවද තියෙන්නේ? මොනවද දැන් තියෙන අඹ జాති අර? එන්න පත අඹ තියෙන ටැංගෝද මොනවද? මොනවද? මැංගුස් නෙමෙයි බා. මොනවද නමක් තියෙන්නේ? එන ලොකු ඒවා තියෙනවනේ අර අඹ. දැන් උඹලට මතකද කරත්ත මුල්ලම ගෙඩියක රහස මතකයිද? ඒ මාර රහන්නේ ඒක. දැන් නෑන කන්නේ. තියෙනවා නම් ගෙනත් දෙන්නේ. කරත්ත කුණු ගෙඩියක දැන් කන්නේ නෑ. දන් තියනවද? දන් ගාලා තියනවද? දැන් තියනවද තාම දන්? ඉස්සර ඉස්කෝලේ යනකොට ළමයි පාර දිගට දන් අපේ කට්ටවල් එහෙම දම් පාටලා තමයි ගෙදර යන්නේ. දැන් නම් මම දැකලා නැහැ. අට්ටික කාලා තියෙනවද? අට්ටික කාලා තියෙනවද? පළු වීර තෝපි මෙලවර හරන්නේ. අර පළු කාලා නැහැ? පළු කාලා නැහැ? පළු හැදෙන්නේ කඳු මුදුන් වල. වීරත් හැදෙනවා කන්දේ වීලි කාලට, පොසොන් කාලට. අපි යනවා ගිහිල්ලා ගෝණි පිටින් කඩන් එනවා. කන්දේ. දැන් නෑ ඌව ගැන ඉස්සර තියෙන. ඒ එහෙම ළමා කාලේ තියෙන්න ඕනේ. කැලේකට පැනලා, පොඩ වතුරට පැනලා, ඇලකට පැනලා, පොඩ පීනලා. අපි ක්ලාස් ගිහිල්ලා එනකොට රෑ 12යි හරිද? ඇඳුම් ගෙනියන්නේ නැහනේ බං. ඔය ගෲප් ක්ලාස් ඇති වුණාවතකයි ඉවර වෙන්න 12ට. 12ට ඉවරලා මහා එළ එනවා. වෙරින් ඉඳන් මහා එළ යෝධ එළ කියලා කියන්නේ ජයන්ති එළ හරිද? ඒකට පැන්නොත් සාමාන්‍යයෙන් ෆ්‍රී ට්‍රාන්ස්පෝර්ට් එකක් හම්බ වෙනවා. වෙන නගරකින් මතු වෙන්න පුළුවන්. අපි රෑ 12ට පයින් ඇඳුනුත් ඇඳුම් අරන් යන්නේ නැහනේ. ඇඳුම් නැතුව පයින්නවා. කවුද පෙන්නේ ඉතින්? අපිටවත් පෙන්නේ අපිව. ආතල්. ඔයද? මාරු බං ඒ කාලේ. මරුමරු වැඩ කරා. ඔය දැන් කතා කරන්න බෑ. හරි. අර මඩට ආසයි නේද උඹලා කුඹුරු කාලේ හාන කාලේ මඩට ආස නැද්ද? ඒ සුවඳ මරුනේ. අර කවියක් තියෙන සිංහල කවි පන්ති. මේ කිමිදිදි නැවුන් පුස්බෙහි වේල් කුඹුරු බඩ කියලා වැස්ස කවි පන්ති තිබ්බ නේද? වැස්ස කවි පන්ති වලට තිබ්බේ නැහැ. මට තාම මතකයි වැස්ස කවි පන්ති. අර පිඹුරන් සේදේ දාරා කියලා එහෙම නැද්ද? වලට තිබ්බේ නැද්ද? ඒව තියන්න ඕන. එච්.එම්. කුඩලගම මහත්තයාගේ වැස්ස කවි පන්ති තිබ්බේ නැහැ. තියෙන්න ඕන වලට. හරි. හරි එන්නකො පාඩමට එන්න අමාරුයි මේ කයියක් ගෙවුවට පස්සේනේ. වස්සානේ තිබ්බා. වස්සානේ අපිට තිබෙන්නේ වස්සාන. ඒක තමයි උඹලා කාලා තියෙන්නේ. අරව තියෙන්න ඕන. හරි එන්න. මෙන්න. මේක අවගණන කරනවා එක්ස්පිෂන් හරිද? මේ තාම ওই කුඹුරු වැඩ කරනවා ගම්පති වල. ওই කැලෑවල මීහරක්ගෙන් හානවා. මමත් හාලා තියෙනවා කියලා නියමයි. මම හාලා නෑ. මම මීහරක්ගෙන් හාලා තියෙනවා. ඒක පවුද ළමයි? නෑ ඉතින් උන්ට සලකන්නේ අම්මා කියන්නේ මයි අම්මා කියලා කතා කරන්නේ මීහරක්ට. ඒ ගම්වල මිනිස්සු මයි අම්මා කවි කියනවා ඇඬෙන නෑ. ඒ කියන්නේ මීහරකට ඇඬෙන වෙති කවි ටික අහලා. ඒ කියන්නේ පට්ට කවි ටිකක් කියන්නේ. මයි අම්මා කියලා ඇදලා කියන ලස්සන කවියක් උන් ලස්සන්ට යනවා. ඒ කියන්නේ ගහන්නේ ඔය මීහරක් හානවට උන් දන්නව හානවා කියලා. කොළ පාගෙනවා. ඔබ තාම උඩුදුම්බර පැත්තේ තියෙනවා ඉතුරු වෙලා. කැලෑවල් ඇතුලේ වාහන යන්න බැරි තැන්වල තාම තියෙනවා. ඒව නියමයි. හරි. කඳු පැති වල ළමයි වැව් නෑනේ. දියැලු වලින් තමයි වතුරේ.